මම ශමිලා ලියනාරච්චි. මම කාරි උපවංශයේ අම්මා. මම උදිතාධිකාරී ඊශ්වර දෙයියන්ගේ wife. Psych! That's the wrong number. ඒ වරන් කොඩිතුවක් වගේ නංගි. හරිද? අලේලි කප්පරේ යන්නේ යන්න. කණ්ඩ පැලෙන්න දෙන්නපොට. සීයලා සමග ලාබාල තරුණියන් විවාහ වීම වැඩි වෙලාලු. Hey, I've seen this one. This is a classic. මුගේ වයස තරමට වැඩ නාකියා මං හොඳට ගුරුකම කරලා තියෙන ඒක පොව වගේ නෙමෙයි. ඒක පොව එකක් මේ තැබිලි ගිනි කිරිවල පාටයි මයි කිරිවල පාටයි බලන්නේ. මොකද අපි එහෙම නැත්තම් අපි බැයි නම් මේ වයින් කෝප දෙකක් තියෙන මට එකක් කරන් දෙන්න. මොකද මම හොරකමට විරුද්ධයි. මෙන්න හොඳට කැමරාවල් වල මෙන්න හොඳට පෙන්නන්නේ කැමරාවල් වල. ඔන්න බලන්න. මාත් මතුරුලා තියෙන්නේ. ඔන්න දරුපල්ලේ ඉන්න මයි ගුරුකම. කිරිනේ. මම වගකීම ගන්නවා බීලා බලන්න මට බීලා කියන්න මොකද්ද මේ කියලා. මම ඊට පස්සේ ඔයාගේ හැටි වන්දන අරයි ගා ගන්න කියේ මේ ගා ගන්න කියේ ඕන මට කරන්න නෑ හොඳ. මට දරුපල් ප්‍රශ්නයක් නෑ මට. මහත්තයා ගෑනු කෙරෙන්නේ මේ මට ළමයි හදන්න. පිරිමි කෙරෙන්නේ උගුරක් බීලා බලන්න මට කියන්න මොනවද කියලා. මට කියන්නකො මිනිසුන්ට කියන්න මොනවද කියලා. තැඹිලි ගතියක් තමයි නේ. තැඹිලි ඒක උගේ හැකියාවක්ද මොකද්ද ඒක අනීවන්න මචං ඒක අනීවන් අඩෝ පුරා මාරයි. Oh my god, bro. Oh hell no, man. What the fuck, man? Get your ass on. ඉතින් කොහොමද ආගේ විස්තර මේ දවස්වල? මේ දවස්වලදී අනේ එනයක් විතරයි මගේ දෙයියනේ ගහලා නැත්තේ. සුන්නක හකියා. ඔබ නොමැතිව සිනහනගන මට කියා දියන්න. ඇස් දෙකෙන් දකින්න නැතුව දැක්ක වගේ පද හදන මූසල ගෑනු ටිකක් හැම ගමකම ඉන්නවා බං. අපිට කොකද? Women. ඕගලන්ට වීඩියෝ නැත්තම් මම තනියම කැපුවා කියලා ඕගලන්ට ඔක්කොම බලන්න කාටයක් වෙනවා. මේ වයිද වහන්නේ දෙපා. මේ නඩට මේ කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. මේ වරන් කොඩිතුවක් වගේ නංගි. හරිද? කන්දෙකපුගේ තුෂාර මහේෂ්. නෑ නෑ මිස්. මගේ නම කන්දෙකපුගේ තුෂාර මහේෂ්. අම්බ අම්බේ අම්බ අම්බ අම්බේ අනේ අම්බේ බේර එහෙම නැත්ද? අම්බ පේරේ අනේ අම්බ පේරේ අනේ අම්බ පේරේ ඇට දෙකක් තියෙනවා. දෙයක් කතා කරන්න දෙනවා නම් ඔව් ගංජා විතරක් මතක් කරගෙන ඉන්න දේවා හොඳේ. හාමුදුරු ගහලා දෙනවා. ඉතින් එහෙම කියන්න බෑ නෝ. පිස්සුලා. එහෙම මෙහෙම. නෑ. ඒක එහෙම නෑ. එනක පොඩා කාලේ මෙහෙම මොකද? අපි කොච්චර කිව්වා මොකද? ඔයාලා මොනවද කියන්නේ? Yes. මෙහෙමනේ පුළුවන් නම් මේක පුළුවන් තමයි කරන්න ලයිෆ් එක මෙහෙම ගොඩාක් දුර ගියා කියලා අපිට ප්‍රශ්නයක් නෑ නේ. නෑ. එහෙම නෙමෙයි. නාවයල්ලා ඌ ඒක
ඔබටට කැමති. තග්ගෙඩි පුකවල් වලට නගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා ධනරාජා මිස්ටර් හැන්සම්. වව් අපි බය වුණා. වෙන දැක්ද ඔයානේ ඵලයන්ම යන්න. මොකෙද්ද බම් මේ? මීට වැඩිය හොඳයි. ඔමි ඔමි වගේ. හිනා වෙන්න බෑ. මොකද ඇත්තනම සජිත් ප්‍රේමදාස. මොකද? සජිත් ප්‍රේමදාස. රයිට්. හරි. පටන් ගමු වෙනවා. ඒ නරක වචන කියන්න බෑ මෙතන. දෙකෙන් හරි පටන් ගමු. හරි. ඔයාලා නටන්න පුළුවන්ද? ශක්තිය ඩාන්ස් එකෙන් මේක දෙන්න ඕනේ වල්ලි. හා? පුළුවන්ද? හරි පටන් ගමු. හරි. හරි වල්ලි. ඔයාලා හොඳට එන්ටර්ටේන් කරන්න පුළුවන්. හැබැයි මල්ලි මේක රැප් බැටල් එකක්. ඔව් යස්. පේලි අතරයි මට නම් සෙට් උනේ. මාර්මු. මට පේන විදිහට මල්ලි ඔයා මේ ස්ටුඩියෝ රැපර් කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ හරි ඔයා ප්‍රොඩියුස් කරලා තියෙන ට්‍රැක් එකක්. ඒකේ තියෙනවා. හැබැයි ඔයා මෙතන පර්ෆෝම් කරනකොට ඔයා හැමතැනම ඔෆ් බීට් ගියා. අපිට මම හිතනවා. ඉතින් අපි බලමු ඊළඟ අවුරුද්දේ බලමු. Hi friends. අත්ඇක්ටර් පදින්න හැමෝම ආසයිනේ. අනවශ්‍ය තොරතුරක්. ඉතින් මාත් හැදුවා අත්ඇක්ටර්. බලන්නකෝ ඒක. ඉතින් මේකෙන් ඕන කුඹරක් හාන්නත් පුළුවන්. කොහොමද ඒක? ටෙක්නොලොජියා. මොලයක් නෙවෙයි ප්‍රොසෙසරයක්. මා දයාබර මිතුරනි ඔබලාගේ රෙදි හේදීමට දෙනකොට මෙන්න මේ හුත්ත මේ තූල් පාරවල් හපන්නගෙන ආපු ඔපින් නුර පිටින් රෙදි දාන්න එපා ලොන්ඩ්‍රියට. හරිද? දැන් මේ බලපන්. දුම් කුඩු ගඳයි රෙදි රේරම හුත්ත. තේරුම් ගනින්නලාකෝ බං. අනී මන් දා බං. නුඹ බලපන්කෝ. ඔය ඉතලා වේලලා ගන්න රෙදි. දුම් කොළ ගඳයි හුත්තෝ. ටව් කණ්ඩ. පිස්සුද? මොනවාද අප්පා මේ අයියෝ. මොකද අප්පා මේ බස් එක ඇති කිසිම ලල්ල ගන්න නැහැ කෝ සිංගුවක් දාලා පොඩ්ඩක් කොල්ලන් නද්දලා ගන්නකො අයියෝ මොකොත් නෑනේ අප්පා.